දහම් පාසල් අධ්‍යාපනය මේ රටේ දරුවන්ට කියා දෙන්නේ ආගම ගැන විතරක් නෙවෙයි. තරගකාරී පාසල් අධ්‍යාපනයෙන් විදිලා සතියේ එක දවසක් දරුවට හික්මීම, සමානාත්මතාවය, ගුණධර්ම, විනය වගේ කරුණු කියලා දීලා ඒ දරුවගේ මනස පිරිසිදු කරන එකත් දහම් පාසලෙන් සිදු වෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය දරු සිතින් බිඳ දාලා දහම් පාසලෙන් පිට කරන්නේ බොහොම හැදිච්ච, නිවිච්ච දරුවෙක්. අද රටේ තරුණ පරම්පරාව විවිධ අපචාරවලට ලක් වෙලා මනස විනාශ කරගෙන සිදු කරන අපරාධ ගැන ඕනෑ තරම් උදාහරණ දිනපතා පෙන්විය හැකි. එහෙම වුණේ ඇයි කියලා හොයලා බැලුවොත් කාට වුණත් දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත්කම පෙනේවි. කඩුවෙල බෝමිලිය සිරි ගුණසේකරාරාමේ ශ්‍රී සුමනතිස්ස දහම් පාසල දීර්ඝ කාලයක් තිස්සේ දරුවන්ට දහම් අධ්‍යාපනය බෙදා දෙන පින්වීමක්. දැන් වසර 3ක් තිස්සේ අප දහම් පාසලට ළමුන්ගේ පැමිණීම සිව් ගුණයකින් පමණ වැඩිව තිබීම සැබවින්ම සතුටට කරුණක්. අප ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙන අතර ගුණදහම් ඉස්කෝලේ ආයතනය හරහා දහම් අධ්‍යාපනය වඩා පුළුල්ව ලබා දෙනවා. සේවාවන් පුළුල් වෙද්දී දරු පිරිස වැඩි වෙද්දී ඊළඟට අපට වන් ගැටලුව නම් ඉඩකඩයි. පන්සලේ ඉඩකඩ සීමිත වීමත් එක්ක අසල නිවසක ශාලාවක් පවා අපට භාවිත කරන්නට සිද්ධ වුණා. තාවකාලිකව හෝ ගොඩනැගිල්ලක් තනාගෙන මේ අධ්‍යාපනය ගෙන යන්න අපටම වෙන් වූ බිමක් සොයද්දී පර්චස් 21ක යාබද ඉඩම විකිණීමට ඇති බව අපට දැනගන්නට ලැබුණා. වටිනාකම ලක්ෂ 200ක් වූ මේ ඉඩමේ වර්ගාඩියක් රුපියල් 3700ක් වෙනවා. ඉතින් කෝකටත් කියලා අපි මාර්තු මාසේ 30 වෙනිදා උදේ 6 ඉඳලා භූමි පූජා අරමුදල ආරම්භ කරනවා. එදාට පුංචි උත්සවයකින් පටන් අරගෙන මාස 3ක් ඇතුළත මේ භූමිය ශාසනයට පූජා කරන්නයි අදහස තියෙන්නේ. රටේ ඉන්න ඕනෑම පින්සිතක් ඇති කෙනෙකුට අපිට උදව් කරන්න පුළුවන්. වර්ගාඩියක් රුපියල් 3700ක් වෙනවා. ලංකා බැංකුවේ 940යි 964යි 93 සිරි සුගත ශාසනාරක්ෂක සභාව නමින් මුදල් තැන්පත් කරලා රිසිට් එක 0707යි 655යි 538 දුරකථන අංකයට WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම යමක් දැනගන්නත් මේ අංකයට කතා කරන්න පුළුවන්. අපිට මාස 3ක කාලයක් තමයි දීලා තියෙන්නේ මේ ඉඩම මිලදී ගන්න, නැත්නම් එයාට වෙන කෙනෙකුට හරි අලෙවි කරන්න සිද්ධ වෙනවා කියලා. කොහොම වුණත් නැතත් අපිටත් ලොකු හදිසියක් තියෙනවානේ දැන් ඉඩකඩ නැති එක. ඒක නිසා අපේ බලාපොරොත්තුව තමයි මේ අපි ඔබට මතක් කරන්නේ මාස 3ක් වගේ කාලයක් ඇතුළත මේ සහයෝගය අපිට ලබා දෙන්න පුළුවන් අය උදව් කරන්න. අපේ අනාගත පරපුර වෙනුවෙන් අදුරට ශාප නොකර දල්වමු එක